Hi friends. ඔන්න ඉතින් ළඟදි දවසක අපි ගියා නුවරට. ඉතින් අපි කැන්ඩි ගිහිල්ලා අපේ තිබුණ වැඩ ටික ඉවර වෙනකොටම වගේ අපිට ලොකු බඩගින්නක් ආවා. ඉතින් ඔහම කන්න තැනක් හොයනකොට අපිට හම්බුණා සුපිරිම ප්ලේස් එකක්. ඒ තමයි කැන්ඩි වල EL සේනානායක වීදියේ තියෙන Castle Lane Cafe and Restaurant එක. ඉතින් මේකේ ලොකේෂන් එක හරියටම හොයාගන්න නම් අර ලේසි EL සේනානායක වීදියේ තියෙන කතරගම දේවාලයෙන් ඉස්සරහට ගියාම තමයි මේ රෙස්ටොරන්ට් එක තියෙන්නේ. ඔයාලත් කැන්ඩි ගිය වෙලාවක මේ රෙස්ටොරන්ට් එකට ගියොත් ඔයාලට හිතාගන්න බැරි වෙයි කැන්ඩි ටවුන් එක මැද මේ වගේ ලස්සන රෙස්ටොරන්ට් එකක් තියෙන්නේ කොහොමද කියලා. එන්න අපි ඇතුළට ගිහිල්ලා බලමු මේ රෙස්ටොරන්ට් එකේ ඇතුළ කොහොමද කියලා. ඉතින් මේ රෙස්ටොරන්ට් එක ඇතුළ කියනවා නම් මේකේ ඉන්ටීරියර් ලුක් එක නම් මාරම ලස්සනයි. ඉතින් ඔයාලා නිදහසේ නිස්කලංකව කෑම කන්න ඕනේ නම් මේ තැන ඔයාලට සුපිරි වයිබ් එකක් දෙන තැනක් විදියට ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඇතුළට ඇවිල්ලා මේක ඇතුළේ ලස්සන බලලා අපිට ඕන කරන වීඩියෝ ෆොටෝස් ටිකක් අරගෙන අපි ඊළඟට ගියා ෆුඩ් ඕඩර් එක දෙන්න. ඉතින් මේ තියෙන යාළගේ මෙනු එක. ඉතින් මෙයාලගේ මෙනු එකේ ලොකු රේන්ජ් එකක ෆුඩ් අයිටම් ගොඩක් අරේන්ජ් කරලා තියෙනවා යාලා. ඉතින් මෙයාලගේ ෆුඩ් වල ප්‍රයිසස් ගැන කියනවා නම් අපේ බජට් එකට ගැලපෙන විදිහට අඩුම මුදලකට අපිට කෑම ගන්න පුළුවන්. මුදලට අපේ බජට් එකට ගැලපෙන විදිහට කෑම කන්න යන තැනක් ඔයාලා හොයනවා නම් මේ Castle Lane Cafe and Restaurant කියන එක අපි ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඉතින් අපි මෙනු එක බලලා එයාලගෙන් කන්න ඕඩර් කරේ Castle Lane Special Rice කියන එක. ඇත්තටම මේක 2% කියලා තිබුණට ඒක 3 දිනකට විතර වගේ ෂෙයා කරගෙන කන්න පුළුවන් රයිස් එකක්. ඉතින් බොන්න අපි ගත්තේ Choco Rush Milkshake කියන එකයි Oreo Milkshake එකයි. එක වගේම තමයි ඒකත් මිල්ක්ෂේක් දෙකත් මාරම රසයි. ඉතින් ඔයාලා කැන්ඩියාවට නම් ඉන්නේ ඔයාගේ ෆැමිලි එකේ කට්ටියත් එක්ක එහෙම නැත්නම් යාළුවොත් එක්ක එහෙමත් නැත්නම් ඔෆිස් එකේ අයත් එක්ක අඩු මුදලට කෑම කන්න යන තැනක් බලනවා නම් මේ Castle Lane Cafe and Restaurant එක අපි ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඉතින් ලංකාවේ කොහේ හරි ඉඳලා කැන්ඩි වල ට්‍රිප් එකක් වගේ එනවා නම් ඔයාලා කන්න තැනක් හොයනවා නම් මේ Castle Lane එකට ගිහිල්ලා කෑම try කරලා බලන්නත් අමතක කරන්න එපා. දෙපාටියක් හරි ඔෆිස් මීටින් එකක් හරි ගන්න අයිඩියා එකක් තියෙනවා නම් එයාලගේ ප්‍රයිවට් ඒරියා එකකුත් තියෙනවා ඔයාලට ඒක arrange කරලා ගන්නත් පුළුවන්. ඉතින් එහෙම කරගන්න ඔයාලට අයිඩියා එකක් තියෙනවා නම් කලින් රිසර්වේෂන් එකක් දාලා රිසර්ව් කරගන්න අමතක කරන්නත් එපා. ඉතින් ඔයාලට රිසර්වේෂන් එකක් දාගන්න contact numbers ටිකයි ඒ වගේ වැඩි විස්තර අපි ඔයාලට description එකේ සඳහන් කරන්නම්. ඉතින් මේ වගේ තවත් වීඩියෝ ගැන ඔයාලට බලා ගන්න අපේ වීඩියෝ එක subscribe කරන්න අමතක කරන්නත් එපා. කරන් එනකන් අපි දැනට ගිහිල්ලා එන්නම්. බයි.